ඔය ඊයේ දිනේ ගාල්ල බන්ධනාගාරයේදී සිරකරුවන් සිරකරුවෙකුට වෙඩි වැදීමක් වුණා කියලා වාර්තා වෙනවා. ඉතින් ඇත්තටම මේ බන්ධනාගාර පද්ධතිය තුල දෙකින් දිගටම පවතින තදබදය තමයි මේ ගොඩාක් දේවල් වලට හේතු විදිහට අපි දකින්නේ. මොකද සිරකරුවන් සිටින්නේ විශාල අසහනයකින්, විශාල පීඩනයකින් සිටින්නේ. 10500ක් බන්ධනාගාරවල ඉඩකඩ තියෙනකොට 40000කට ආසන්න ප්‍රමාණයක් බන්ධනාගාර පද්ධතියම ගත්තාම ඉන්නවා. ඉතින් මේ අනුව විශාල පීඩනයකින් විශාල අසහනයකින් තමයි සිරකරුවන් බන්ධනාගාර තුල කාලය ගත කරන්නේ. ඉතින් ඇත්තටම පැනලා යන්නත් එහෙම නැත්නම් මේ බන්ධනාගාර වලින් මිදිලා පලා යන්නත් මේවා බොහෝ විට හේතු වෙනවා. ඉතින් ඒ හේතුවත් ඇතුව තමයි මේවට විසඳුම හොයන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් මම හිතන්නේ නිලධාරීන්ට අයිතිය තියෙනවා වෙඩි තියන්න, ඒක නැත්නම් පාලනය කරගන්න, උන්ව අඩපණ කරන්න පමණයි ඒ උන්ට බලය තියෙන්නේ. ඉතින් ඒ අනුව වෙච්ච සිද්ධියක් තමයි ගාල්ල බන්ධනාගාරයේ ඊයේ දිනේ වාර්තා වෙන්නේ. ඉතින් කොහොම නමුත් බන්ධනාගාරයේ දැන් පසුගිය 26 වෙනිදා තව තරුණයෙක් ඇත්තටම ඝාතනය වුණා. ඊටමත් සැකසහිත ආකාරයට ඒ තුෂාර සම්පත් කියන තරුණයා. ඒ වගේම තමයි රවිදු සාරංග කියන තරුණයාත් බරපතල විදිහට තුවාල ලැබුවා. ඉතින් ඊට පස්සේ අද දිනෙත් වාර්තා වෙනවා තවත් වැලිකඩ බන්ධනාගාරයේ තවත් සැකසහිත සිදුවීමක්. මේ සංජු කියන පුද්ගලයා, සංජු කියන මේ රැඳවියා මේ ආකාරයට මිය යනවා. ඉතින් මේක ඊටමත් සැකසහිත තත්වයක්. බන්ධනාගාර පද්ධතිය තුල සිරකරුවන්ගේ ආරක්ෂාව රැකවරණය මම හිතන්නේ පනතෙන්ම බන්ධනාගාර ආඥා පනතින්ම සලසලා තිබියදී තමයි මේ ආකාරයේ සිදුවීම් වෙන්නේ. මේක ඊටමත් කනගාටුදායක අවාසනාවන්ත තත්ත්වයක් විදිහට තමයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට අපි දකින්නේ. මොකද මේ රටේ බන්ධනාගාරවල සිටින්නේ මේ රටේම පුරවැසියන්. ඉතින් ඔවුන්ට ඒ පැහැදිලි වැඩපිළිවෙලක් බන්ධනාගාරවල ක්‍රියාත්මක කරන්න කියන එක අපි පහුගිය කාලේ දිගින් දිගටම ඒ අදාළ අධිකරණ සහ බන්ධනාගාර ඇමතුමාටත් ඒ අදාළ බලධාරීන්ටත් කියා සිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඒ තත්ත්වයම තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා වහාම රජය මැදිහත් වෙන්න ඕනේ. මේ දැන්වත් රජය මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සිරකරුවන් මිනිස්සුයි කියලා අපි නිකන් බෝඩ් ලෑල්ලක් ගහගෙන හිටියට ඇතුලේ ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ තවදුරටත්. ඉතින් අපි රජයට කියනවා මේ සිද්ධි සම්බන්ධ